කොහොමද ඔයාට? ඔයා දැනගෙන හිටියද අපි හැමෝම දන්න බර්ත් කන්ට්‍රෝල් පිල්ස් නැත්නම් උපත් පාලන පෙති අපේ ශරීරය ඇතුලේ වැඩ කරන්නේ කොහොමද කියලා? එන්න එහෙනම් අද අපි ඒ ගැන දැනුවත් වෙමු. බොහෝ දෙනෙක් අතර තියෙන වැරදි මතයක් තමයි උපත් පාලන පෙත්තක් මගින් සිදුවන්නේ එකම එක ක්‍රියාවලියක් කියලා. නමුත් විද්‍යාත්මකව බැලුවොත් උපත් පාලන පෙත්තක් කියන්නේ ඊටාම සැලසුම් සහගතව සිදුවන ආරක්ෂක පද්ධති තුනක එකතුවක්. මේ උපත් පාලන පෙති මගින් සිදුවන ප්‍රධානතම දේ තමයි ඔවියුලේෂන් නැත්නම් ඩිම්බ මෝචනය කිරීමේ ක්‍රියාවලිය නතර කිරීම. සාමාන්‍යයෙන් සෑම මාසකම කාන්තාවකගේ ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් මුදා හරිනවා. නමුත් මේ පෙති මගින් සිදුවෙන්නේ මොළයේ තියෙන පිටියුටරි ග්‍රන්ථියට පණිවිඩයක් යවනවා FSH සහ LH කියන හෝමෝන නිපද වීම සීමා කරන්න කියලා. මේ නිසා සිදුවෙන්නේ ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් නිපද වීම නතර කරන එක. සරලවම කිව්වොත් ගැබ් ගැනීමට අවශ්‍ය බීජය නිපද වීම මෙමගින් නතර කරනවා. දෙවෙනි ආරක්ෂක පියවර තමයි සර්වයිකල් මියුකස් නැත්නම් ගැබ්ගෙල ආශ්‍රිත ස්‍රාවයන් තනකම් කිරීම. ඔබ මේ වීඩියෝවේ දකින විදියට ඝනකාම්ල ස්‍රාවය නිසා ශුක්‍රාණු වලට බැරි වෙනවා ගර්භාෂය තුලට ඇතුළු වෙන්න. එය හරියට ශුක්‍රාණු සඳහාම ඉදිකරපු විශාල තාප්පයක් වගේ. මෙහිදී ඩිම්බයක් තිබුණත් ඒ හමු වීමට ශුක්‍රාණු වලට තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම වැළකී යනවා. අවසාන වශයෙන් උපත් පාලන පෙති මගින් ගර්භාෂයේ ඇතුළු බිත්තිය නැත්නම් එන්ඩෝමෙට්‍රියම් එක සිහින් කරනවා. මෙහි තිබෙන වාසිය තමයි පෙර පියවරවල් දෙකම අසාර්ථක වෙලා ඩිම්බයක් සංසේචනය සිදු වුණත් ඒ සංසේචිත ඩිම්බයට ගර්භාෂ බිත්තියේ තැන්පත් වෙන්න නැත්නම් ඉම්ප්ලාන්ටේෂන් සඳහා සුදුසු පරිසරයක් එහි ඉතිරි වෙන්නේ නැති එක. මේ ආකාරයට ස්තර තුනකින් ඔබේ ආරක්ෂාව තහවුරු කරන්න මේ පුංචි පෙත්තට තියෙන හැකියාව නම් විශ්මිතයි. ඔබටත් දැන් ගැටලුවක් ඇති වෙනවා ඇති ඩිම්බ කෝෂ වලින් මම කියපු ආකාරයට ඩිම්බයක් නිකුත් වෙන්නේ නැතිනම් කොහොමද මේ පෙති ගත්තම මාසිකව උපස් වීමක් සිදු වෙලා රුධිර වහනයක් සිදු වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් උපස් වීම සිදු වෙන්නේ ඩිම්බයක් මෝරා එය සංසේචනය නොවන විටයි. නමුත් මේ බර්ත් කන්ට්‍රෝල් පෙති නැත්නම් උපත් පාලන පෙති භාවිතයේදී සිදු වෙන්නේ හෝමෝන සැපයුම නතර වීම නිසා සිදුවන කෘත්‍රිම රුධිර වහනයක් විතරයි. නූතන විද්‍යාවේ මේ දියුණුව නිසා පෞල් සැලසුම් කටයුතු වඩාත් පහසු වෙලා තියෙනවා කියන එක නම් සත්‍යයක්. මේ වගේ තවත් වැදගත් විද්‍යාත්මක තොරතුරු ඔයා දැනගන්න කැමති නම් මගේ ප්‍රොෆයිල් එක ෆලෝ කරන්න කියලා ඔයාට ආරාධනා කරන ගමන් ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ආයිත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමින් ඉන්න.